එකත් එක්ක තමයි අද අපි එකතු වෙන්නේ. ඉතින් ඔයගලන්ට මතක ඇති මාදුගන්ගේ සංචාරයේ මාදුගගේ බෝට්ටු සවාරියේ පළවෙනි අත්දැකීම කොහොමද වුනේ කියලා. ඉතින් අපි ඒ දර්ශන ඔයගලන්ට අරගෙන ආවා. අපි එදා පොරොන්දු වුණා ඔයගලන්ට තවත් වීඩියෝ එකක් අරන් එනවා කියලා. මාදුගංග සංචාරයේ දෙවෙනි වීඩියෝවෙන් අපි කොහොමද නතර වුනේ, අපේ ඩේ අවුට් එක කොහොමද ගෙවුනේ, ඒ ස්ථානෙට කොහොමද යන්නේ, එතන මොනවද අපිට ලැබුණ පහසුකම් කියන කාරණාව අපි ඔයගලන්ට අරන් එනවා කියලා කිව්වා. ඉතින් අද අපි එකතු වෙන්නේ මේ වීඩියෝ එකත් එක්ක. අපි බලමු මාදුගංගේ බෝට්ටු සවාරියෙන් පස්සේ අපේ දවස කොහොමද ගෙවුනේ කියලා. කේසරි හොලිඩේ හෝම්ස් තමයි අපේ නවතන බවට පත් වෙන්නේ. ඉතින් මේක පිටා තියෙන බලපිටිය ගල්මංගොඩ ප්‍රදේශයේ. ඉතින් මේක බෝට්ටු සවාරිය ඉදලා නැයට මෙතනට බෝට්ටුවෙම එන්න පුළුවන් පහසුකමක් තියෙනවා. ඒ වගේම එහෙම නැත්නම් එනවා නම් බලපිටියේ නගරේ ඉඳලා මේ ස්ථානයට එන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේක ඊටාම නිස්කලංක පරිසරයක පිටි අපූර්ව නවාතනක්. ඒගොල්ලෝ කියන විදිහට 20කට විතර නවාතන් ගන්න පුළුවන් සෝපාසු කාමර පහසුකම් මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම ස්විමින් පූල් එකක් තිබෙනවා. පිරිසිදු ආහාර වේලක් ඒගොල්ලෝ ඔයාලට හදලා දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔයගලන්ට මේ ස්ථානයට ආවොත් ඒ පහසුකම් විඳින්න පුළුවන්. ඉතින් බලමු අපි කොහොමද අපේ අත්දැකීම මේ ස්ථානයේ විඳගත්තේ කියලා. උදෑසන මාදුගංග සංචාරය කරන අයට බෝට්ටු සවාරියෙන් පස්සේ මේ ස්ථානයට එනකොට ඒගොල්ලෝ කෑම ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට කලින් කතා කරලා තිබුණා නම් ඒ වගේම ඒගොල්ලෝ කියන විදිහට රාත්‍රී නවාතැන් ගන්නවා නම් ඔයගොල්ලන්ට බාබකියු එකක් දාගන්න, ඒ වගේම ඔයගොල්ලන්ට ගරුකේ පහසුකම් ලබා ගන්න, ඒ වගේම ගිනි කලයක් ගහගන්න ඒ අවශ්‍ය කරන පරිසරයක් මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම ස්විමින් පූල් එකත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මේක ඊටාම නිස්කලංක පරිසරයක පිහිටි ස්ථානයක්, වැඩි සද්ද බද්ද නැති තැනක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඇවිල්ලා විනෝද වෙන්න, තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන විනෝද වෙලා යන්න පුළුවන් ස්ථානයක් හැටියට මේ ස්ථානය අනිවාර්යෙන්ම හඳුන්වන්න පුළුවන්. සුබ දවසක් වේවා. මම හිතන්නේ මේ අද දවසේ අප ආයතනයට පැමිණි ඔබ මාදුගංග සංචාරය නැරඹීම සඳහා. එතකොට මේ මාදුගංග එක්ක බිහිවෙච්ච ඉතිහාස කතාව දැනගත්තම තමයි මේ ගමනේ ඓතිහාසික බව ඔයාලට සිහිපත් වෙන්නේ. මොකද මේ ඓතිහාසික බව කියන්නේ මේකේ අති විශේෂ කතාවස්තුවක් එක්ක බිහිවෙච්ච සංචාරයක්. ඒ කියන්නේ අපේ දළදා වහන්සේගේ ප්‍රථම භූමි ස්පර්ශය පුරාතනයේ වැලිතොට කියන ගම්මානේ. ඒතර වැලිතොට කියන්නේ වර්තමානයේ බලපිටිය කියන එක මුළු ලංකාවටම ලෝකෙටම අඬගහ කියන එක තමයි මම බලපිටියේ ප්‍රධාන සමුපකාරිකයෙක් විදිහට මගේ විෂයපතය. මොකද මම සමුපකාරිකයෙක් විදිහට සමුපකාර ව්‍යාපාරයේ නායකත්වය උසුලනකොට මට මේකේ අවශ්‍යතාවය පැන නැගිලා අවුරුදු 20කට වඩා වැඩි. ඒ අනුව 2003 ඉඳන් ගත්ත උත්සාහ ප්‍රතිඵලයක් විදිහට අද මාදුගංග සංචාරය සඳහා දේශීය විදේශීය සංචාරකයෝ ඉතාමත්ම වැඩියෙන් ඇලුම් කරන වැඩියෙන් ළඟා වෙනවා. එතකොට ඒ අනුව මුළු ගමටම මුළු ගමේම ආර්ථික
පැත්තෙන් ගත්තත් ව්‍යවසායකයන් අතින් ගත්තත් රැකියාවල් අතින් ගත්තත් සෑම අතකින්ම අද මේ සංචාරක ව්‍යාපාරය ඉතාමත්ම ඉවහල් වෙලා තිනවා ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය නගා සිටුවන්න. ඉතින් ඒ ආර්ථිකයේදී මේ අපේ තියෙන මේ ඓතිහාසික භූමියේ ඓතිහාසික ලංකාද්වීපයේ දූපත් 64කින් යුත් ගම්මානයක් බලපිටිය අද වෙනකොට මේ දූපත් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් අනුව පොඩි පොඩි පාලම් පොඩි පොඩි බෝක්කු ඒ අනුව දේශපාලඥයන්ගේ උදව්පකාර අරගෙන එන්න වෙලා තියෙනවා. නමුත් අදටත් ජනාවාස වූ දූපත් කීපයක් තියෙනවා වෙන වෙන්න. ඒකේ පළවෙනි තැන තමයි විශේෂිත වෙන මාදුව දූපත. මාදුව දූපත කියන්නේ කෝලං කුට්ටම ටෙලි නාට්‍ය මගින් මුළු ලංකාවට ප්‍රදර්ශනය වෙච්ච ඒ පාලම යොදලා තියෙන ඒ දූපතට ඒ දූපතේ පවුල් 210ක් ජීවත් වෙනවා. එතකොට ඒ දූපත වෙනුවෙන් මම සමුපකාරිකයෙක් විදිහට මම ව්‍යාපෘතියක් සකස් කරලා පවිතුණු රජයන් කීපයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ එතනින් අපි බලාපොරොත්තු වෙන්නේ සංස්කෘතික සමුපකාර ගම්මානයක් විදිහට මේ දූපත දියුණු කරන්න. ආපු රජයන් හැම එකකින්ම උත්සාහ ගත්තා කරුණු සොයා බැලුවා. නමුත් අද වෙනතෙක් ඒක යථාවත් වෙලා නැහැ. එතෙන්දී අපි ඒ දූපත් තුළ සංස්කෘතික කර්මාන්ත ඒ කියන්නේ බටපැලිලි කොහුලනු රාමැදීම රන්රිදී කැටයම් ඒ වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මේ වගේ පොල්ලෙලි සෙක්කුගල ඊට පස්සේ ගම්මුලා දෑනියා ගෙදර බෙද ගෙදර මේ තැන් ස්ථාපිත කරලා දේශීය විදේශීය සංචාරකයන්ට නරඹන්න පුළුවන් ආකර්ෂණීය දූපතක් නිර්මාණය කරන්න ව්‍යාපෘතිය මම සකස් කරලා ඉවරයි. නමුත් එක එක දේශපාලන මතිමතාන්තර මත අදටත් මේක ඉෂ්ට වෙලා නැහැ. නමුත් මම සතුටු වෙනවා මම බලපිටිය ප්‍රධාන සමුපකාරිකයෙක් විදියට මේ ව්‍යාපෘතිය අද වෙනකොට මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම නගා සිටුවන්න ඉතාමත් පිටුවහලක් වෙලා තිනවා. දේශීය සංචාරකයන් මේ පිළිබඳව විශේෂ ඇල්මක් තිබුණ නැති කාලෙක මම මුළු රටටම ලියුම් ලියලා මේක ඉතිහාස කතාව කියලා ලියුම් සකස් කරලා යවලා ඒ අනුව දේශීය සංචාරකයන් අද වැළ නොකෙඩියෙනවා. මේක අපි සමුපකාර ව්‍යාපාරයට වෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් නැහැ. අපේ බලාපොරොත්තුව තිබුණේ ගමට මිනිස්සු කැඳාගෙන එීම. මොකද මේවා දීවර ගම්මාන ගත්තම ඉතාමත්ම දුප්පත් විදියට තියෙන ගම්. නමුත් පුරාතනයේ වලව් වැඩියෙන්ම තිබිච්ච ගම්මානේ. විහාර විහාර පන්සල් 89ක් තියෙන ගම්මානේ. ඉතින් ඒ අනුව අද මේ ඓතිහාසික භූමිය ඒ කියන්නේ මේකට කියනවා විරුවන්ගේ භූමිය කියලා කියනවා බලපිටිය ගත්තම. ඉතින් ඒ අනුව මේ භූමියට අද මහත් ආශිර්වාදයක් කළා තියෙන මේ සංචාරක ව්‍යාපෘතියට ඔබලා පැමිණීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මේක ඉතිහාස කතාව ගත්තොත් දළදා වහන්සේ මුලින්ම දන්ත කුමරු හිමමාලා කුමරිය රැගෙන එන විට ඒගොල්ලොන්ට ලැබිච්ච උපදෙස් තමයි දකුණු පළාත තමයි මේකට ආරක්ෂිතම කලාපය කියලා. ඒ අනුව මේ ස්වභාවික වරායක් පිහිටි බලපිටිය. ඒ කියන්නේ අදටත් රේගුව කියලා හිතෙන්ට කියන්නේ. අදටත් මේ පාරට කියන්නේ කස්ටම් පාර කියලා කස්ටම් රෝඩ් කියලා. ඒ අනුව ඒ රේගුව කියන තැන තමයි මේ වැලිතොට කියන තැන එතෙන්ට මේ නැව සේන්දුනේ. ඒ නැව සේන්දු වීම මත ඒ කාලේ හිටපු ධාතුසේන රජුගේ ඇතුළේ රාජාමාත්‍යතුමන්ලා දේවානම් සෙනවියා ඇතුළේ කට්ටිය තමයි මේක ආරක්ෂාකාරීව ගෙනියලා මේ කොද්දුව රජමහා විහාරය සම්බන්ධිතේ දූපත් සමූහය තුල සංගවා තියලා පසුව ඒ කොද්දුව රජමහා විහාරයේ එක එක කොත් නිර්මාණය කරලා දවසින් දවස මේකට ආරක්ෂාව සපයනකොට මේ ගමේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන දීවරයන් තමයි මේ කොද්දුව කියන නම දැම්මේ. මේ කොද්දුව හදලා තියෙන ඉඳ කොත් හදලා තියෙන ඉඳ ඒ අනුව තමයි කොද්දුව රජමහා විහාරය වුණේ. රජ කෙනෙකුගේ කාලේ බිහි වෙච්ච ඉඳ රජමහා විහාරයක් වුණා කියලා තමයි පතපොතේ තියෙන්නේ. ඒතර අපේ ලියවිච්ච සංදේශවල ගොඩක් මේ වැලිතොට ගැන වර්ණනා කරලා තියෙනවා. මේ වැලිතොට කියන එක වර්තමානයේ බලපිටිය කියන එක කියන්න තමයි මට උවමනාව තිබුණේ. අද මම සතුටු වෙනවා. ඒ කාර්ය හරි ගිහිල්ලා තියෙනවා. අද මුළු රටේම මේක ප්‍රසිද්ධ වෙගෙන ගිහිල්ලා අද දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් දේශීය සංචාරකයන් පිටුපස හඹා ආමින් පවතිනවා. විදේශීය සංචාරකයන් පිටුපස දේශීය සංචාරකයන් හඹා ආමින් පවතිනවා. මේ මාදුගංගේ බෝට්ටු සවාරිය යන නව මේ බෝට්ටු සවාරියේ තියෙන ඓතිහාසික ගමන මට හම් වෙන මට මුණ ගැහෙන සෑම කෙනෙකුටම මම ඉතාමත්ම ආඩම්බරෙන් කියලා දෙන්නේ මම මේ ගමේ ප්‍රධාන පුරවැසියෙක් විදියට
ප්‍රධාන පුරවැසියෙක් කියන්නේ සමපකාර ව්‍යාපාරය ගත්තම අවුරුදු 30ක් මම සමපකාර ව්‍යාපාරේ නායකයෙක් විදිහට කටයුතු කරලා තිනවා. ජාතික මට්ටමින් සමපකාර නායකයෙක් විදිහට කටයුතු කරලා තිනවා. මම රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම ගත්ත කෙනෙක්. ඒ අනුව මම කරපු මගේ ජීවිත කාලය තුල කරපු සෑම දෙයක් පිළිබඳව මම ආඩම්බර වෙනවා. මගේ ගමට අද මේ තුලින් විශාල ධනස්කන්ධයක් මෙම මගේ ගමේ පුරවැසියන්ගේ රැකියා අවස්ථාවන් ආර්ථික මට්ටම් හැකියාවරින් දියුණු වෙලා තියෙනවා. හැබැයි මේ එන දේශීය සංචාරකයන්ට විදේශ සංචාරකයන්ට අපි උපරිමයෙන් සත්කාර කරන්න කියන එක තමයි අපේ ගමේ අයට අපි නිතරම දෙන පණිවිඩය. හොරුබුරු නැතුව වංචාවල් නැතුව මේ බලපිටිය කොස්කොල කියන නමත් එක්ක ඇඳිලා තියෙන ඒ බයත් නැති වෙන විදියට ඒ සංචාරකයට ඇවිල්ලා ගැවසෙන්න ඉඩ අරන එක තමයි අපේ මූලික පරමාර්ථය. එම්නම් බොහොම ස්තුතියි. ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ කේසිරි හොලිඩේ හෝම් එකේ. ඉතින් අපි කේසිරි හොලිඩේ හෝම්ස් එකට කවුරු හරි එනවා නම් අපි මේ යටින් දාන අංක වලින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ ස්ථානය ඔයගොල්ලන්ට කලින් දැනුවත් කරලා ඔවුන්ට අවශ්‍ය විදිහට කෑම ලෑස්ති කරලා තියන්නවා. ඒගොල්ලෝ ඒ වගේම අවශ්‍ය පහසුකම් ඔයගොල්ලන්ට සකස් කරගන්න කතා කරගන්න පුළුවන්. ඉතින් මම ඒකින්ද ඒ ස්ථානයේ නම්බර් එක මේකට යටින් දාන්නම්. ඒ වගේම අපිට ගමන් පාසු වල සලසා දුන්නේ ආසන්නයේ හිටපු ත්‍රිරෝධ රතරියදුර මහත්මයෙක්. ඒ මහත්මයාගේ නම්බර් එකත් ඔයගොල්ලන්ට දාන්නම්. ඔයගොල්ලෝ බස් එකේ එනවා නම් එයා ඇවිල්ලා ඔයගොල්ලන්ව මෙතනට අරගෙන යාවි. ඉතින් එයාව සම්බන්ධ කරගන්නත් ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබේවි. එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එකකින් සමුගන්නවා. ඉතින් ආරාධනා කරනවා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ ඊළඟ ගමනාන්තය සම්බන්ධ අත්දැකීම අපි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ළඟදිම ආයෙත් එන්න.